කොහොමද යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා. ඔයාලා මගේ වීඩියෝ නරඹලා යන ගමන් ලයික් එකක් වටිනා කමෙන්ට් එකක් දාන්න හොඳේ. වැඩි විස්තර නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ වෙරළබඩ තැන්න ගැන කියා දෙන්න. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටම හා මීටර් 30 දක්වන සමෝච්ච රේඛාව අතර පිහිටි ප්‍රදේශය මෙම ප්‍රදේශයට අයත් වේ. මෙම වෙරළබඩ තැන්නෙන් දැකිය හැකි ප්‍රධාන භූවිෂමතා ලක්ෂණ කිහිපයක්ම තිබේ. ඒවා විස්තර කරනවා නම් මේ විදිහට එකිනෙකට කියන්නම්. 1. දූපත්. සෑම පැත්තෙම ජලයෙන් මට වූ කුඩා බිම් පෙදෙස දූපත වේ. උදාහරණ නයිනතිව්, ඩෙල්ෆ්, මන්නාරම, කයිට්සේ. 2. තුඩු. මුහුද දෙසට නෙරා ගිය පටු බිම් කොටස තුඩුවක් වේ. උදාහරණ දෙවුඳුරු තුඩුව, පේදුරු තුඩුවයි. 3. බොකු. මුහුදට විවෘත වූ පැත්ත විශාල වූ ගොඩබිම දෙසට කාවැදුණු තරදිය පිරුණු සාගර ප්‍රදේශ බොකු ලෙස හැඳින්වේ. උදාහරණ බේරුවල, වැලිගම, කොට්ටියාරිය. 4. කලපු. පටු ගොඩබිම් තීරයකින් සාගරයෙන් වෙන් වී ඇතත් පටු විවරයකින් සාගරයට සම්බන්ධ වී ඇති නොගැඹුරු කරදිය පිරි ජල ප්‍රදේශය කලපුවක් ලෙස හැඳින්වේ. උදාහරණ යාපනයේ කලපුව, පුත්තලම කලපුවයි. ද්‍රෝණි මෝය. ගංගාවක් ඍජුවම මුහුදට ගලා නොගොස් විශාල ද්‍රෝණි සහිත ජලාශයකට සම්බන්ධ වී මුහුදට ගලා යන ජලය මුහුද සමග නිදහස් සම්බන්ධතාවක් ඇති ගොඩබිමින් වට වූ ජලාශයකි. මෙහි ජලය කිවුලේ. උදාහරණ මීගමුව හා මඩ කලපුවයි. 6. ඩෙල්ටා. ගංගා මගින් ගෙනෙනු ලබන රොන් මැඩ ගම්මෝයෙහි දූපත් ලෙස තැන්පත් වූ ස්ථාන ඩෙල්ටා වේ. උදාහරණ මහවැලි ගඟ, කළු ගඟයි. 7. වගුරු බිම්. ගංගාවලින් ගෙන එන ද්‍රව්‍ය ඉවුරු ලෙස තැන්පත් වීමෙන් හා කුඹුරු පුරන්වීමෙන් වගුරු බිම් ඇතිවේ. මුතුරාජුවෙල වගුරු බිම මෙයට උදාහරණය. මෙතෙක් කියලා මගේ වීඩියෝ නරඹු ඔයාලට බෙහෙවින්ම ස්තුතියි. තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ගිහින් එන්නම්.